මාපීනිම් මීත සායුධං තං ගිරිමේකලං උදිත ගෝර සසේන මාරං දානාදී ධම්ම විදිනා ජීතවා මුනින්දෝ තන් තේජසා භවතු තේ ජය මංගලානි. අභිමානවත් මාධ්‍ය ගමනක නැවුම් වූ හැරවුම් ලක්ෂය පාසල් රේඩියෝ කරනේ ඩිජිටල් අවකාශය FM රදපස. ආවිඩ ආයු බොහෝ වේවා ඔබ සියලුම දෙනාට. මේ ඔබට ඇහෙන තැන, මේ ඔබට හැඟෙන තැන, අෂ්ට දශකයක් පුරාවට ලක් දෙරණෙහි කිරුණු පැලැන්දු අභිමානවත් වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලීය රතපස මාධ්‍ය ඒකකය දකුණු ලක අංක 1 සිසු මාධ්‍ය පුරෝගාමීන් වශයෙන් ශ්‍රී ලංකා පාසල් මාධ්‍යකරණයේ තවත් එක් සුවිශිෂ්ටත්වයේ පරිච්ඡේදයක සභාරම්භයයි මෙලෙසින් සනිටුහන් කරනුයේ. එය අනුව රදපස මාධ්‍ය ඒකකය විසින් ඉදිරිපත් කරනු ලබන FM රදපස ඩිජිටල් රේඩියෝ නාලිකාවේ මංගල විකාශයත් සමගිනුයි ඔබ මේ එකතු වෙන්නේ. ලක්කීය සංස්කෘතියේ ආශිර්වාදයත් එත් සමගම මංගල පහන්සිල දැල්වීමෙන් අනතුරුව චාරිත්‍රාණු කටයුතු වල ආශිර්වාදයත් ලබා ගැනීමයි අනතුරුව තමයි FM රදපස මංගල විකාශයත් සමගින් මේ ආකාරයෙන් ඔබ එකතු වෙන්නේ. ඉතින් FM රදපස මංගල විකාශයත් සමගින් මේ වෙලාවේ අපිව ශ්‍රවණය කරන අපිත් එක්ක එකතු වෙන ඔබ සියලු දෙනාම ආයිබෝවන් සුබමස බෝදෑසනක් කියලා ඉතාමත් ආදරයෙන්, සාදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. ඔව්, මේ ඔබට ඇහෙන තැන, මේ ඔබට දැනෙන තැන, මේ වෙන තැන දකුණු ලක ප්‍රමුඛතම මධ්‍ය විද්‍යාලයේ විදිහට ඒ ප්‍රමුඛතම මධ්‍ය විද්‍යාලයේ හදගැස්ම වුණු මාධ්‍ය විදියට ලාංකීය පාසල් මාධ්‍ය ශාස්ත්‍රයේ ලොකු වැඩ අපි කරා. අපේ හද ඇතුලේ ගැහෙන මීඩියා වුණ තියාගෙන ලස්සන වැඩ එක්ක මේ ශාස්ත්‍රය අපි පොඩි පිනුම් ගැහුවා ලැබුවා. දශක ගණනාවක්, වසර ගණනාවක් පුරාවට විහිදුණු දක්ෂිණ ලංකාවේ අභිමන්තනු පාසල් මාධ්‍ය ඒකකයේ බවට පත් වුණු රදපස වංශ කතාවේ අපිට හැමදාම තියෙනවා පොඩි පිපාසයක්. ඒ පිපාසය සංසිඳව ගන්න තමයි කාලෙන් කාලෙට, දවසින් දවසට අලුත් දේවල් අරගෙන අපි මේ අත්හදා බැලීම් කරන්නේ. ඉතින් ඒ අත්හදා බැලීම් අතරට අලුතින්ම එකතු වෙන ලස්සනම පරිච්ඡේදය තමයි FM රදපස. අපි ආදරයෙන් ඔබට අමතන තැන. අපි මේ ඔබ අමතන්නේ රාජපක්ෂ මධ්‍ය විද්‍යාලීය විලෝගස් පේනමානී ඉඳලා. අපි මේ ඔබ අමතන්නේ රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයේ කන්නංගර පිළිරුව පේනමානී ඉඳලා. මගේ පිටුපසින් තියෙන්නේ පාසලක් සතු ලොකුම බුද්ධ මන්දිරය තියෙන තේජස් බව. ඒ හැම දෙයකම දෙවන අරගෙන ආශිර්වාදය අරගෙන අපි මේ කරන්නේ අලුත් වැඩක්. ඒ අලුත් වැඩේ ඔබ අහන් ඉන්නේ fm.rmulive.com හරහා. මේක තමයි දකුණු පළාතේ ලාංකීය පාසල් මාධ්‍ය ශාස්ත්‍රයේ
පාසලක් විසින් සල්මාධ්‍ය ශාස්ත්‍රයේ පාසලක් විසින් ආදරණීය සහෘදයින් අමතන ආදරණීය ශ්‍රාවකීන් අමතන එකම වෙබ් රේඩියෝව මේක තමයි අපේ අලුත් ආතල් එක. ඉතින් ඒ ආතල් එක හරි අපූර්වට ලාංකීය පාසල් මාධ්‍ය ශාස්ත්‍රයේ පුරාවට දිග්විජය කරන්නට අපි සූදානම්. මේ රේඩියෝ අවකාශය ඇතුලේ ඉඳලා අලුත් දේවල් වලින් අලුත් හඬවල් වලින් අලුත් සංකල්පත් එක්ක ඔබව අමතන්න අපි සූදානම්. එච්චරද? නෑ. තව ගොඩක් දේවල් තියෙනවා. කියන්න අමතක වුණාට ඔබව අමතන්න අපි සූදානම්. එච්චරද? නෑ. තව ගොඩක් දේවල් තියෙනවා. කියන්න අමතක වුණාට අදින් පටන් ගන්න අවකාශය ඇතුලේ ගුවන් අවකාශය ඇතුලේ හරි සෙල්ලම් දාන්න සිනුරේ අපි ලෑස්ති වෙලා ඉන්නවා. අනිවාර්යෙන්ම චිරණ. ඉතින් ඔයා කිව්වත් වගේම අපිට තියෙන මේ මීඩියා උන හින්දම තමයි අලුත් වැඩ කරන අපි මෙදා සැරෙත් අලුත්ම වැඩක් දකුණු ලකට අරගෙන ආවේ. අපි කලින් කිව්වත් වගේම දකුණු ලක අංක 1 පාසල් සිසු මාධ්‍ය පුරෝගාමීන් විදියට මෙදා සැරේ අපි කරලා තියෙන වැඩේ නම් ලේසි පහසු වැඩක් නෙවෙයි. එහෙම නේද? ඔව් සිනුරේ. ලේසි පහසු නොවුනට වැඩේ අමාරු වුණාට අපිට ඕන වුණාම නවත්තන්න සක්‍රියටත් බෑ. මේ රදපස්සේ ළමයි ආදරණීය අම්මා උදේ පාන්දර නැගිටලා හදලා දෙන බත් කට Tamanගේ බෑග් එකට දාගෙන සුදු ඇඳුම ඇඳගෙන පොඩි උන් කියාගෙන පාසලට එන පොඩි උන් තමයි මෙච්චර ලොකු තාක්ෂණයක් එක්ක ඔබ අහන්නේ ගුවන් විදුලි සංස්ථාවේ රේඩියෝවද FM රදපසද කියලා හිතා ගන්න බැරි වෙනසක් හොයා ගන්න බැරි විදිහට ඔබව අමතන්නේ අර පොඩි මිනිස්සුම තමයි. මේ වෘත්තිමය නිවේදක නිවේදිකාවන් නෙවෙයි. අඩුපාඩු තියෙන්නට පුළුවන්. හැබැයි අපේ ආශාවන් ඉටු කරගන්න මීඩියා වුණ හොඳ කරගන්න අපි කරන අලුත් දේවල් තමයි මේ. ඉතින් fm.rmulive.com හරහා අපි වහන් ඉන්න ආදරණීය ශ්‍රාවක ඔබ සැමට මතක් කරනවා අපේ ගුවන් විකාශන කාලය ගැන සෙනුරේ. අපේ ගුවන් විකාශන කාලේ ජනවාරි 29 වෙනිදා අද අපි මේ පටන් ගත්තු මංගල රේඩියෝ විකාශයෙන් තමයි ආරම්භ වෙන්නේ. මේකෙන් පස්සේ ඔබට පුළුවන් FM රදපස නිම්නද සජීවී ගීතමය සොයාමයත් එක්ක එකතු වෙන්න. ඉතින් ඊට පස්සේ සෑම දවසකම උදෑසන 7 සිට 7:30 දක්වා සෑම දවසකම පාසල් විවේක කාලයේදී fm.rmulive.com හරහා සජීවීව අපිත් එක්ක එකතු වෙන්න ඔබට පුළුවන්. ඒත් එක්කම තමයි අපි සජීවීව කියන දේවල් ඔබත් එක්ක බෙදා ගන්න දේවල් fm.rmulive.com නිල වෙබ් පිටුව හරහා රෙකෝඩඩ් සෙෂන්ස් විදියට නැත්නම් පටිගත කළ සජීවී විකාශයන් විදියට අහන්නත් ඔබට පුළුවන්. ඉතින් ඔය කියපු හැම දේවල්ම එක්කාසු කරගෙන fm.rmulive.com හරහා FM රදපස මෙතන ඉඳන් ඔබට බාරයි. අපි මේ යමතන්නේ FM රදපස නිල ගුවන් විදුලි මැදිරි සංකීර්ණයේ සිට. නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි නිවහල් නිමෙමු මවන හිසත් උදාරයි නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි නිවහල් නිමෙමු මවන හිසත් උදාරයි යශෝ කැල්වර ජෝතිය ඉනෙන්දුදාරයි නිවන් පසේම ජාතිය ජයින්දුදාරයි යශෝ කැල්වර ජෝතිය ඉනෙන්දුදාරයි නොහිඳ යලි පිපිති
අහස බලන්නේ නවෝදයේ දෙදලි දිරු කිකිලෙන්නේ නිදා නොඉඳ යයි ඉදිරි අහස බලන්නේ නවෝදයේ දෙදලි දිරු කිකිලෙන්නේ ඉදෙන කෙලරන් ගොයි සිය උදාරයි පෙළෙත සිත සනහා නව සිහින සදාලයි ඉදෙන කෙලරන් ගොයි සිය උදාරයි පෙළෙත සිත සනහා නව සිහින සදාලයි යසෝ කන්වර දෝතිය පිනෙන් පුදාරයි දිවන් පසුම ජාතිය ජයින් උදාරයි යසෝ කන්වර දෝතිය පිනෙන් පුදාරයි දිවන් පසුම ජාතිය ජයින් උදාරයි යසෝ කන්වර ඔබ එකතු වෙන්නේ FM රදපසත් එක්ක. අපි ඉන්නේ FM රදපස සජීවී මංගල විකාශය ඇතුලේ. ඉතින් අපි සූදානම් fm.rmulive.com හරහා විකාශය වන විශේෂ වැඩසටහනක් සඳහා යොමු වෙන්නට. විශේෂ වැඩසටහන හා යොමු වෙන්නට. විශේෂ වැඩසටහන විද්‍යාලීය ගරු විදුහල්පති මේජර් චන්දික දේශප්‍රිය මැතිතුමන් එක්ක. අපි සූදානම් වෙන්නේ වැඩසටහන දෙසට යොමු වෙන්නට. මේ FM රදපස ක්‍රොක්‍රොනේ ඩිජිටල් අවකාශය FM රදපස. ඉතින් ඔව් චිරණ, ඔයා කිව්වත් වගේම අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා බිරකටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලීය ගරු විදුහල්පති සමස්ත ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමේ නියෝජ්‍ය සභාපති මේජර් චන්දික දේශප්‍රිය මැතිතුමා. ඉතින් ආයුබෝවන් සුබම සුබ උදෑසනක් කියලා සර්ව පිළිගන්නවා අපේ මංගල විකාශයට. ආයුබෝවන් පුතේ. ඉතින් සර් වසර 4කට ආසන්න කාලයක් පුරාවට අපි සර් එක ව්‍යාපෘති ගොඩක් කරලා තියෙනවා. සාර්ථක ව්‍යාපෘති ගොඩක් කරලා තියෙනවා. ඉතින් රදපස මාධ්‍ය ඒකකයේ විදියට රාජපක්ෂ මධ්‍ය විද්‍යාලීය හදගැස්ම විදියට ඔබතුමාගේ මේ සේවා කාලය තුලදී අපිත් එක්ක ඒ කරපු ව්‍යාපෘති අපිත් එක්ක වැඩ කරපු කටයුතු කරපු විදිය පිළිබඳව ඔබතුමාට මොකද්ද තියෙන හැඟීම? මොකද්ද තියෙන අදහස? ඇත්තටම පුතේ මේ වසර 4ක ආසන්න කාලයක් මම හිතන්නේ විරකැටි මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති විදිහට මම වැඩ කරා. මට හිතෙනවා මම දශක 4ක විතර වැඩ කොටසක් අවුරුදු 4ක් තුල ඉෂ්ට කරා කියලා මට සතුටු ඒකයි. ඇත්තම කිව්වොත් මම පාසලෙන් අත් දින සමුගත්තත් මම ඊටාම් සතුටින් සමුගන්නේ. ඒකට හේතුව තමයි ඔබ වෙනුවෙන් දුවදරුවන් වෙනුවෙන් මම කළපු මෙහෙය ඒක මමම වර්ණනා කරන්න අවශ්‍ය නැහැ. ඔබට කවදා හරි දවසක ඒක දැනි තේරෙයි කියලා තමයි මම නැවතත් කියන්නේ. ඔව් අනිවාර්යෙන්ම විදුහල්පතිතුමනි, ඔබතුමන් අද දිනේදී අපේ පාසලෙන් නික්මුණත් පාසල තුල ඇවිදින විට ඔබතුමන් විසින් පාසල තුල කරපු මෙහෙය බලන හැමතැනම ගහක් කොලක් ගානේ ගොඩනැගිල්ලක් ගානේ අපිට මතක් කරනවා හැමදාමත් ඔබතුමා වසර 4ක් පුරාවට ඒ කරපු අසීමිත සේවය ගැන. ඉතින් ගරු විදුහල්පතිතුමනි, අද දිනේදී විරකටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලීය රදපස මාධ්‍ය ඒකකය මේ තබූ නව පියවර FM රදපස ඩිජිටල් රේඩියෝ නාලිකාව පිළිබඳව ඔබතුමාට මොකද්ද කියන්න තියෙන්නේ? ඔව් පුතේ, පාසලක ඇත්තටම මාධ්‍ය ඒකකය කියන්නේ හදවත. මම දකින්න විදියට පාසලක් උඩු යටගුරු කරන්න පුළුවන් එකම ආයතනය තමයි මාධ්‍ය ඒකකය. ඒම ගත්තම මගේ
විදුහල්පති කාලයේ තුලත් මම ගොඩාක් උත්සාහ කරා මාධ්‍ය එකකේ ගොඩක් ඉහළට ගන්න සංවර්ධනය කරන්න. මම හිතන්නේ මම යන්න සිදු වුණ අද දිනේ වුණත් ඉතාම වැදගත් වෙන්නේ ඒකයි. FM රදපස ඩිජිටල් එකේ රේඩියෝ අද මම මගේ හඬින් තමයි ආරම්භ වෙන්නේ. මම හිතනවා ඒකත් මට ගෞරවයක්. මම හරිම සතුටුයි රදපස මාධ්‍ය එකකේ මම හිතන්නේ මුළු ශ්‍රී ලංකාවම ගත්තත් අනිත් විද්‍යාලවලට වඩා තාම ඉහළින් තියෙනවා කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. අනිවාර්යෙන්ම විදුහල්පතිතුමනි, මේ වසර 4කට ආසන්න කාලය පුරාවට රදපස මාධ්‍ය ඒකකය දියුණු කරන්න, වර්ධනය කරන්න ඔබතුමන් කළ මේ මෙහෙයේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ FM රදපස ඩිජිටල් රේඩියෝ නාලිකාවත් මේ විදියට එලි දැක්වෙන්නේ. ඉතින් ඔබතුමා ලබා දීපු සම්පත්වල දායකත්වයෙන් ඒ මහන්සියේ ප්‍රතිඵල තමයි අද දිනේ මේ විදියට මල්පල ගැනීම. ඉතින් ඔබතුමන්ට ඒ ගෞරවය ලබා දීම අපගේ වගකීමක් කියලා මම හිතනවා. ඉතින් විදුහල්පතිතුමනි, මේ ඔබේ අවසාන දවස. තමන්ගේම ආදරණීය රදපස දූපුතුන්ට සේවය කරන, තමන්ගේ සහෝදර ආචාර්ය මණ්ඩලයත් සමග සේවය කරන අවසාන දවස. ඉතින් විදුහල්පතිතුමන් විදියට අවසාන වශයෙන් රදපස මෑණියන්ට කියන්න තියෙන මොකද්ද? ඔව් පුතේ. මම මේ ඉස්කෝලේට එනකොට මට මතකයි 2022 අප්‍රේල් 27 තමයි මම පාසලට ආවේ. මම එනකොටම මගේ ඔළුවට ආපු දේ තමයි මම ඊට වඩා ලොකු ඉස්කෝල කලින් ගිහිලා තියෙනවා, දැකලා තියෙනවා. ඉතින් මම මෙහෙ එනකොට වීරකැටි මධ්‍ය විද්‍යාලයත් මට උවමන වුණා ඒ මට්ටමට පරිසරෙත් මේ සියලු දේවල් ඇති කියන එක. ඇත්තටම එනකොට තමයි ඒක දැනුනේ. මගේ සිහිනයක් තිබුණා පාසල රොයල් එකට වඩා එහාට ගෙනියන්න. මම හිතන 40ක් 45ක් විතර ඉෂ්ට වෙන්න ඇති. තවත් මට ගොඩක් දේවල් කරන්න තියෙනවා. ඒකෙන් මම කියන්න හදන්නේ අපේ විද්‍යාලයේ දුවදරුවන්ට ඔබෙන් කළ යුතු එකම දේ තමයි මේ පාසලේ තියෙන භෞතික සම්පත් රැක ගනිමින් අධ්‍යයන කටයුතු වලින් ඉහළට යන එක සහ විශේෂ සමගාමී ක්‍රියාකාරකම් වලින් ඉහළට යන එක. මම දැනටත් ඉල්ලා සිටින්නේ ඒකයි. ඔබ සියලු දෙනාම පාසල ආරක්ෂා කරගන්න. ඒ වගේම හොඳට පවත්වාගෙන යන්න. මේ අභිමානවත් පාසලේ අභිමානය රැකින පරිදි කටයුතු කරන්න. ඒ වගේම සියලු ශාස්ත්‍රවල ඉහළට අපේ දුවදරුවෝ යන්න ඕන. ඒක තමයි හැම තැනම රදපස කියන නම බබලවන්න කියලා යෝජනා කරමින් මම හිතන්නේ මගේ අදහස් දැක්වීම මම අවසන් කරනවා. සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියි. බොහොම ස්තුතියි විදුහල්පතිතුමනි. අපි අපේ මංගල විකාශයත් සමගින් ඒකාත්මික වූාට. ඉතින් මං කලින් කිව්වත් වගේම ඔබතුමා අද පාසලෙන් නික්ම ගියත් ඔබතුමා පාසල වෙනුවෙන් කළ සේවය සදා අමරණීයයි. කෙටියෙන්ම කිව්වොත් එහෙම පාසල ඇතුළට ආපු කෙනෙකුට උනත් පාසල අසලින් ගමන් කරන කෙනෙකුට උනත් මේ පාසල ඉදිරිපිට නාම පුවරුවම ඔබතුමා කරපු සේවය මතකෙට නංවන ඇති. ඉතින් නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා අපේ මංගල විකාශයත් සමගින් ඒකාත්මික වීමත් සමග. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මංගල විකාශය සිදුවන්නේ. මීළඟට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා රදපස මාධ්‍ය ඒකකයේ ප්‍රධාන ආචාර්ය චන්ද්‍රගමගේ ගුරු පියාණන්. ඉතින් ආයුබෝවන් සුබම සුබ උදෑසනක් කියලා ඉතාමත් ආදරයෙන් යුතුව සර්ව පිළිගන්නවා අපේ මංගල විකාශයට. අවසරයි ආයුබෝවන් සුබ උදෑසනක්. ඉතින් සතුටුයි මාධ්‍ය ඒකකය දැන් තියෙන තත්ත්වය සහ අපේ දරුවන්ගේ දක්ෂතා ගැන මේ විදියට FM අවකාශයක් තුළින් කතා කිරීමට ලැබීම ගැන. ඉතින් ඒ පිළිබඳව මාධ්‍යකේ ප්‍රධානියා විදියට සහ අපිට මාධ්‍යකේ තව ගුරුවරු රාශියක් ඉන්නවා. ඒ වගේම මේ සම්බන්ධ බිහි සමහන්සි වෙලා වැඩ කරපු දරුවෝ රාශියක් ඉන්නවා. ඒ හැම දෙනා තුලම තියෙන්නේ ඊටාත්ම සතුටක් ඒ වගේම අභිමානයක්. ඉතින් දකුණු පළාතේ විතරක් නෙවෙයි මම හිතන්නේ ශ්‍රී ලංකාව පුරාම පිහිදි මාධ්‍ය ඒකකයේ අතුරින් රදපස මාධ්‍ය ඒකකයට ඊටාත්ම සුවිශේෂී ස්ථානයක් අපිට ලැබෙනවා. ඉතින් අපේ දරුවෝ දක්ෂයි. අපේ දරුවෝ වාසනාවන්ත වෙනවා පළමු වරට මෙවන් වූ රේඩියෝ අවකාශයකින් ඔබ හමුවන්න ලැබීම ගැන. ඔව් සර්. ඉතින් රදපස මාධ්‍ය ඒකකයේ අපි මේ අද අලුතින් ලැබූ පියවර.
FM රදපස ඩිජිටල් රේඩියෝ නාලිකාවේ මූලාරෝතින් එහෙම මේ concept එක ඉදිරිපත් කරාට වැඩක් නැහැ සර්. මේක ක්‍රියාවට නංවනවා කියලා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒක ගොඩක් ගැඹුරු ක්‍රියාන්විතයක්. ඉතින් අපි මතක් කරලා ඉමු මූලාරම්භයේ ඉඳලම අද මේ තත්ත්වය වෙනකන් අපේ රදපසවරු මහන්සි වෙච්ච විදිය ගැන. ඔව් සරුඩි, මුලින්ම මම මතක් කරලා සිටවා මේ අවකාශය විකාශනය කරන්න මේ හදපු ඉඩ හසර අපිට වෙන් කළ දුන්නේ අපේ මාධ්‍යකේ අනුශාසක ස්වාමින් වහන්සේට අමත්ම নমස්කාර පූර්වක මේ අවස්ථාවේදී මතක් කරනවා ගරු පූජ්‍ය බෝකන්දේ විපුල ජෝති ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ අපිට ලැබුණු දායකත්වය මේ අවකාශය අපිට නිපදවා ගන්න මම හිතන්නේ අනිබවණියයි. එතනින් පටන් අරගෙන අපිට මේ භෞතික සම්පත් ලබා ගන්න, ඒ වගේම මේ මානව සම්පත මේ තාක් මට්ටමට දියුණු කරන්නට ලැබිච්ච සියලුම දායකත්වයේ සියලුම සහයෝගය ඊටමත්ම ආදරයෙන් මම මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා. මේ මාධ්‍යකේ අද දින විවර වුණු දරුවන්ට ලැබුණු මේ සියලුම අවස්ථාවන් සාර්ථක කරගන්නට මේ ලැබුණු දායකත්වය වෙනුවෙන්. ඔව් සර්. ඉතින් මේ FM රදපස ඩිජිටල් රේඩියෝ නාලිකාව කියලා කියන්නේ රදපස මාධ්‍ය ඒකකයේ ළමයින්ට ලැබිලා තියෙන ලොකු අවස්ථාවක් සහ විශාල අත්දැකීමක්. වෘත්තීය මට්ටමේ නිවේදකයෙකුට නැත්නම් වෘත්තීය මට්ටමේ තාක්ෂණික අංශයේ කටයුතු කරන කෙනෙකුට ලැබෙන අත්දැකීමක් ඔවුන්ට මෙතනින් ලබා ගන්නට පුළුවන් කියලා මම හිතනවා. ඉතින් සර් මොකද හිතන්නේ මේ අලුත් පියවර මගින් රදපස මාධ්‍ය ඒකකයේ සහෝදර සහෝදරියන්ට ලැබෙන නව අත්දැකීම පිළිබඳව? ඔව්. ඔසරෝලි මේ අපි දැන් මාධ්‍යයකට අලුතින් ළමයෙක් බඳව ගත්තම අපිට එයාව පුහුණු කරන්න පුරුදු කරන්න තියෙනවා. ඉතින් ඒකට විශාල වූ දායකත්වයක් මේ FM රදපස තුලින් ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒකත් එක්කම මේ සජීවී විකාශයක් කරන්නේ කොහොමද, සජීවී විකාශයකට දායකත්වය දෙන්නේ කොහොමද කියන පුරුදු පුහුණුව මේ තුලින් ලැබෙනවා. ඒකත් මහ විශාල වූ දායකත්වයක්, විශාල වූ ජයග්‍රහණයක් කියලා මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ වගේමයි ඔබ වෙනුවෙන් මේ සියලුම දෙනා වෙනුවෙන් විශාල වූ වැඩසටහන් රාශියක් රදපස මාධ්‍යකේ මගින් යෝජනා කළ තියෙනවා ක්‍රියාත්මක කිරීමට නියමිතයි ඉදිරියේදී මේ අවකාශය තුලින්. ඔව් සර් කිව්වත් වගේම FM රදපස ඩිජිටල් රේඩියෝ නාලිකාව හරහා රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයට නව වැඩසටහන් දිත්වයක් හඳුන්වලා දෙන්නට නියමිතයි. ඉතින් අපි සර් මතක් කරලා ඉමු මේක අවස්ථාවක් කරන හඳුන්වා දීමට සහ රදපස මාධ්‍ය ඒකකයේ තොර ඒ කියන්නේ රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයේ අනිකුත් සහෝදර සහෝදරියන්ට ලැබෙන අත්දැකීම මොන වගේ වෙයිද මේ නව වැඩසටහන් දිත්වය මගින්? ඔව් සරුලි, අපි සතියේ දින 5 පුරාම එකිනෙකට වෙනස් වූ වැඩසටහන් රාශියක් මේ FM වාසිය තුලින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව සල්දා දින රදපස මන්සල හපන් මන්සල වැඩසටහන, ඒ වගේම අඟහරුවාදා බ්‍රහස්පතින්දා සිකුරාදා දිනවල රදපස නිම්නද වැඩසටහනත්, ඒ වගේමයි බදාදා දවසේ ඔබට ශ්‍රවණය කරන්නට හැකියාව ලැබෙනවා රදපස පියත්සර වගේ වැඩසටහන්. ඉතින් එහිදී අපි බලාපොරොත්තු වෙනවා විද්‍යාලීය සුවිශේෂී දක්ෂතා ඇති ගුරුවරු, සුවිශේෂී දක්ෂතා ඇති සිසුන් මේ අවකාශයට, මේ FM අවකාශයට ගෙනල්ලා ඔවුන්ගේ අත්දැකීම් මේ රදපස සියලුම සමාජිකවන් සමග බෙදා හදා ගන්නට මේ අවකාශය අපි සූදානම් කළ දෙනවා. ඉදිරියේදී ඔබට ඇහුම්කන් දෙන්න පුළුවන් මේ අවකාශය තුලින් ඒ සියලුම දෙනාගේ අපන්කම් දක්ෂතා. ඔව් සර්. ඉතින් රදපස මාධ්‍ය ඒකකයේ අපි මේ අද අලුතින් ලැබූ පියවර FM රදපස ඩිජිටල් රේඩියෝ නාලිකාවේ මූලාරෝතින් එහෙම මේ concept එක ඉදිරිපත් කරාට වැඩක් නැහැ සර්. මේක ක්‍රියාවට නංවනවා කියලා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒක ගොඩක් ගැඹුරු ක්‍රියාන්විතයක්. ඉතින් අපි මතක් කරලා ඉමු මූලාරම්භයේ ඉඳලම අද මේ තත්ත්වය වෙනකන් අපේ රදපසවරු මහන්සි වෙච්ච විදිය ගැන. ඔව් සරුලි, මුලින්ම මම මතක් කරලා සිටවා මේ අවකාශය විකාශනය කරන්න මේ හදපු ඉඩ හසර අපිට වෙන් කළ දුන්නේ අපේ මාධ්‍යකේ අනුශාසක ස්වාමින් වහන්සේට අමත්ම নমස්කාර පූර්වක මේ අවස්ථාවේදී මතක් කරනවා ගරු පූජ්‍ය
ඕකන්දයයි විපුල ජෝති ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ අපිට ලැබුණු දායකත්වය මේ අවකාශය අපිට නිපදවා ගන්න මම හිතන්නේ අනිබිබවිනියයි. එතනින් පටන් අරගෙන අපිට මේ භෞතික සම්පත් ලබා ගන්න, ඒ වගේම මේ මානව සම්පත මේ තාක් මට්ටමට දියුණු කරන්නට ලැබිච්ච සියලුම දායකත්වයේ සියලුම සහයෝගය ඊටමත්ම ආදරයෙන් මම මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා. මේ මාධ්‍යයේ අද දින විවර වුණු දරුවන්ට ලැබුණු මේ සියලුම අවස්ථාවන් සාර්ථක කරගන්නට මේ ලැබුණු දායකත්වය වෙනුවෙන්. ඔව් සර්. ඉතින් මේ FM රදපස ඩිජිටල් රේඩියෝ නාලිකාව කියලා කියන්නේ රදපස මාධ්‍ය ඒකකයේ ළමයින්ට ලැබිලා තියෙන ලොකු අවස්ථාවක් සහ විශාල අත්දැකීමක්. වෘත්තීය මට්ටමේ නිවේදකයෙකුට නැත්නම් වෘත්තීය මට්ටමේ තාක්ෂණික අංශයේ කටයුතු කරන කෙනෙකුට ලැබෙන අත්දැකීමක් ඔවුන්ට මෙතනින් ලබා ගන්නට පුළුවන් කියලා මම හිතනවා. ඉතින් සර් මොකද හිතන්නේ මේ අලුත් පියවර මගින් රදපස මාධ්‍ය ඒකකයේ සහෝදර සහෝදරියන්ට ලැබෙන නව අත්දැකීම පිළිබඳව? ඔව්. ඔසරෝලේ මේ අපි දැන් මාධ්‍යයකට අලුතින් ළමයෙක් බඳව ගත්තම අපිට එයාව පුහුණු කරන්න පුරුදු කරන්න තියෙනවා. ඉතින් ඒකට විශාල වූ දායකත්වයක් මේ FM රදපස තුලින් ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒකත් එක්කම මේ සජීවී විකාශයක් කරන්නේ කොහොමද, සජීවී විකාශයකට දායකත්වය දෙන්නේ කොහොමද කියන පුරුදු පුහුණුව මේ තුලින් ලැබෙනවා. ඒකත් මහ විශාල වූ දායකත්වයක්, විශාල වූ ජයග්‍රහණයක් කියලා මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ වගේමයි ඔබ වෙනුවෙන් මේ සියලුම දෙනා වෙනුවෙන් විශාල වූ වැඩසටහන් රාශියක් රදපස මාධ්‍යයේ මගින් යෝජනා කළ දිනවා ක්‍රියාත්මක කිරීමට නියමිතයි ඉදිරියේදී මේ අවකාශය තුලින්. ඔව් සර් කිව්වත් වගේම FM රදපස ඩිජිටල් රේඩියෝ නාලිකාව හරහා රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයට නව වැඩසටහන් දිත්වයක් හඳුන්වලා දෙන්නට නියමිතයි. ඉතින් අපි සර් මතක් කරලා ඉමු මේක අවස්ථාවක් කරන් හඳුන්වා දීමට සහ රදපස මාධ්‍ය ඒකකයේ තොර ඒ කියන්නේ රාජපක්ෂ මධ්‍ය විද්‍යාලයේ අනිකුත් සහෝදර සහෝදරියන්ට ලැබෙන අත්දැකීම මොන වගේ වෙයිද මේ නව වැඩසටහන් දිත්වය මගින්? ඔව් සර් අපි සතියේ දින 5 පුරාම එකිනෙකට වෙනස් වූ වැඩසටහන් රාශියක් මේ FM වාසිය තුලින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව සල්දා දින රදපස මන්සල වැඩසටහන, හපන් මන්සල වැඩසටහන, ඒ වගේම අඟහරුවාදා බ්‍රහස්පතින්දා සිකුරාදා දිනවල රදපස නිම්නද වැඩසටහනත්, ඒ වගේමයි බදාදා දවසේ ඔබට ශ්‍රවණය කරන්නට හැකියාව ලැබෙනවා රදපස පියත්සර වගේ වැඩසටහන්. ඉතින් එහිදී අපි බලාපොරොත්තු වෙනවා විද්‍යාලීය සුවිශේෂී දක්ෂතා ඇති ගුරුවරු, සුවිශේෂී දක්ෂතා ඇති සිසුන් මේ අවකාශයට, මේ FM අවකාශයට ගෙනල්ලා ඔවුන්ගේ අත්දැකීම් මේ රදපස සියලුම සමාජිකවන් සමග බෙදා හදා ගන්නට මේ අවකාශය අපි සූදානම් කළ දෙනවා. ඉදිරියේදී ඔබට ඇහුම්කන් දෙන්න පුළුවන් මේ අවකාශය තුලින් ඒ සියලුම දෙනාගේ අපන්කම් දක්ෂතා. ඔව් සර්. ඉතින් අවසාන වශයෙන් අපි මතක් කරලා ඉමු මේ ක්‍රියාන්විතය පිටපස්ස මම කිව්වත් වගේම මේ ක්‍රියාවට නංවන එක ලේසි පහසු වැඩක් නෙමෙයිනේ. මේක පිටිපස්සේ ලොකු ටීම් එකක් ඉන්නවා සර්. සර් ඇතුළු රදපස මාධ්‍ය ඒකකයේ ආචාර්ය මණ්ඩලයත් ඒ වගේම තමයි තාක්ෂණික අංශයේ, නිවේදන අංශයේ රදපසවරුනුත් ලොකු ටීම් එකක් ඉන්නවා මේ වැඩේ සාර්ථක කර ගැනීම පස්සේ. ඉතින් අපි ඒ අයත් ඉතාමත් කෙටියෙන් මේ අවස්ථාවේදී මතක් කරලා ඉමු. ඔව් සිරුනි, මේ වගේ විශාල වූ කාර්යභාරයක් මේ අවකාශයට නංවන්න ඉතාමත්ම මහන්සි වෙලා වැඩ කරපු රාශියක් මේක පිටිපස්ස ඉන්නවා. මුලින්ම අපේ උපදේශක ස්වාමින් වහන්සේගෙන් පටන් ගත්තම අපේ ආචාර්ය මණ්ඩලයේ මාධ්‍යකේ නියෝජනය කරන ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනා, ඒ වගේම තාක්ෂණික අංශයේ සියලුම දෙනා, ඒ වගේම නිවේදන අංශයේ සියලුම දෙනාම තනි තනියෙන් නෙවෙයි මම මේදී සඳහන් කරන්න කැමතියි සරුරි, මේ සියලුම දෙනාම රදපස ෆැමිලි, රදපස පවුල කියන හැඟීම හිතට අරගෙන මේ සීලුම් දෙනාම වෙහෙස් මහන්සියලා වැඩ කරා. මේක ඉස්කෝලේ දෙයක් නෙවෙයි, මේක අපේ දෙයක් කියන හැඟීම අරගෙන උන් වෙහෙස් මහන්සියලා වැඩ කරා. ඉතින් ඒ
හැඟීම ඇතිවීමේ ප්‍රතිඵලයක් තමයි අද මේ විදියට FM රදපශ මේ ශ්‍රවණාවකාශය ඔබ වෙතට ගෙනෙන්න හැකින්නේ. ඉතින් නැවතත් ස්තුතිවන්ත වෙනවා මේ පිටිපස්ස මේකට දායකත්වය දක්වන යෝධ ශක්තිය, ඒ යෝධ ශක්තියක් වුණු සියලුම දෙනාට ස්තුතිවන්ත කරන්නට කැමති මේ සඳහා වූ දැකෝ දායකත්වය වෙනුවෙන්. ඔව් සර්, ඉතින් බොහොම ස්තුතියි FM රදපස ඩිජිටල් රේඩියෝ නාලිකාවේ මංගල විකාශයත් සමගින් අපිත් එක්ක එකතු වුණාට. ඉතින් ඊළඟට අපිත් එක්ක නැවතත් එකතු වෙලා ඉන්නවා රදපස මාධ්‍ය ඒකකයේ සභාපති සහ රාජපක්ෂ මධ්‍ය විද්‍යාලීය ප්‍රධාන ශිෂ්‍ය නායක චිරණ බාතිල සොයුරා. චිරණ ඕනංගේ මාස ගණනාවක මහන්සියකින් පස්සේ මාස ගණනාවක බලාපොරොත්තු හිතේ තියාගෙන හිටපු අපි අද මේ විදියට fm.rmulive.com හරහා සජීවීව සුවහසක් ශ්‍රාවක හිතවතුන් අපි ආමන්ත්‍රණය කරනවා. ඉතින් අද මේ fm.rmulive.com හරහා අපිව අහන් ඉන්න ඔබ මේ රදපස හෙවන යට අධ්‍යාපනය ලැබපු මේ රදපස හෙවන යට සිප් සතර සදාරපු කෙනෙක් වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඔබේ ආදරණීය දුව, ඔබේ ආදරණීය පුතා මේ රදපස මධ්‍ය විද්‍යාලීය පුණ්‍ය භූමියේ ඉගෙන ගන්නවා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් කුමන හෝ ආකාරයකින් රදපස මධ්‍ය විද්‍යාල පුණ්‍ය භූමිය ඔබේ හදවතත් එක්ක, ඔබේ ජීවිතයත් එක්ක බැඳිලා තියෙන්නට පුළුවන්. ඒ කොහොම වුණත් අද ඉඳන් මේක අපේ තැන, මේක ඔබේ තැන, මේක අපි හැමෝගෙම තැන සෙනුරේ. ඔව්, අපි කලින් කිව්වත් වගේම මේ ඔබට අපිව ඇහෙන තැන, මේ ඔබට අපිව දැනෙන තැන. ඉතින් චන්න සර් කලින් කිව්වත් වගේම චිරණයේ මේ අපි එක පවුලක්. රදපස මාධ්‍ය ඒකකය කියලා කියන්නේ එක පවුලක්. ඉතින් ඒ විදිහට මේක පාසලේ වැඩක් නෙමෙයි, මේක අපේම වැඩක් කියලා අපි මහන්සි වෙලා කරපු වැඩේ ප්‍රතිඵලය තමයි මේ විදිහට අද මල්පල ගැන්වුනේ. ඉතින් මේ විදිහට තමයි FM රදපස ඩිජිටල් රේඩියෝ නාලිකාවේ මංගල විකාශයත් සමගින් අපි ඔබත් එක්ක එකතු වුණේ. ඉතින් අද දවසින් ඉවර වෙන්නේ නැහැ. අද දිනේදී පෙරවරු 10:30ට නින්නත වැඩසටහන් සමගිනුත් අපි ඔබත් එක්ක එකතු වෙනවා. ඉතින් චිරණ අපි මතක් කරලා ඉමු අවසාන වශයෙන් මංගල විකාශයේදී මොකද්ද කියන්න තියෙන්නේ? ඔව් සිනුරි, මංගල විකාශය ඇතුලේ මේ කියන්න තියෙන දේවල් වැඩි වෙලා කියන්න ඕන දේ හිතා ගන්න බැරුව ඉන්නේ. හැබැයි අපි මතක් කරමු fm.rmulive.com හරහා ඔබ සවන් දෙන FM රදපස්ස ගුවන් විදුලි විකාශය ඇතුලේ ඔබට අහන්නට පුළුවන් වැඩසටහන් මාලාව පිළිබඳ. ඉතින් මේ අපේ ප්‍රථම වැඩසටහන තමයි රදපස නිම්සල්. රදපස නිම්නද. ඉතින් රදපස නිම්නද සෑම සතියේ අඟහරුවාදා දිනකම, සෑම බ්‍රහස්පතින්දා දිනකම සහ සෑම සිකුරාදා දිනකම පෙරවරු 10:30ට ඔබට සවන් දෙන්නට පුළුවන්. ඒ වගේම තමයි රදපස හපන් මංසල ඔබට පුළුවන් සෑම සඳුදා දිනයකම පෙරවරු 10:30 සිට fm.rmulive.com හරහා සවන් දෙන්නට. ඊටත් පස්සේ සෑම බදාදා දිනකම රදපස වියත්සර හරහා ඔබට පුළුවන් fm.rmulive.com හරහා FM රදපස එක්ක එකතු වෙන්න. විවේක කාලයේ දිවෙන ඒ වැඩසටහන් ටිකට අමතරව සෑම සතියේ දිනකම සතියේ දින 4ක් සිංහල භාෂාවෙන්, සතියේ සිකුරාදා දිනේ ඉංග්‍රීසි භාෂාවෙන් අපි ඔබව හමු වෙනවා රදපස අරුණෙල්ලත් එක්ක. ඉතින් මේ ඔහොම තමයි FM රදපස ගුවන් විදුලි විකාශය හරහා ඔබට සමීප වන වැඩසටහන් මාලාව පිළිබඳව විස්තරය දිගහැරෙන්නේ. ඒත් එක්කම FM රදපස සජීවී මංගල විකාශය ඇතුලේ කෙටි විරාමයක් ගන්නට අපි සූදානම්. ඒත් එක්කම පෙරවරු 11ට අපි නැවතත් ඔබ හමු වෙනවා අද දවසේ සජීවී නිම්නද ගීත විචාරාත්මක වැඩසටහනත් සමගින්. ඉතින් එහෙනම් දැන් අපි ගිහින් එන්නම් මේ FM රදපස පොඩි මිනිස්සු ලොකු මිනිස්සු උන තැන. ආදරෙන්නේ